හලෝ වෙල්කම් කියල පිළිගන්නවා මූවිස් සින් සිංහල වෙතින් ගෙන තවත් එක් වීඩියෝ එකට අදමං වාල්ට ගෙනල්ලා තියෙන මූවික තමයි තුඩරුම් කියන මෝහන් ලාල් රඟපාන මලයාලම් ෆිල්ම් එක මේක රිලිස් වෙන්නේ 2025 අප්‍රේල් මාසේ 25 වෙනිදා මේකට IMDb රේටින් 7.7ක් හම්බෙලා තියෙනවා 10න් ඕගොල්ලෝ බලලා ඇති ධර්ම යුද්ධය ෆිල්ම් එක මේකේ ධර්ම යුද්ධය ෆිල්ම් එකේ මලයාලම් ෆිල්ම් එක තමයි දෘශ්‍යම් කියලා කියන්නේ ඒ කියන්නේ ධර්ම යුද්ධය කියන්නේ කොපි එකක් මලයාලම් ෆිල්ම් එකේ. හැබැයි ධර්ම යුද්ධ ෆිල්ම් එකත් මලයාලම් ෆිල්ම් එක වගේම සුපිරියටම ගහලා තියෙනවා. ඉතින් ඒකේ වගේම ෆැමිලි එක්ක ස්ටෝරි එකක් තමයි මේ තුඩරුම් කියන කතාවෙත් යන්නේ. ඉතින් ඒකේ රංගපාපු මොහන්ලාල්ම තමයි මේ තුඩරුම් කියන කතාවෙත් ඉන්නේ. අපි එහෙනම් යමු ෆිල්ම් එකට. ඉතින් මේ කතාව පටන් ගන්නේ මහා වැස්සක් වැටෙන දවසක. මේ දවසේ නාය ගිහිල්ලක් තියෙන එක පළාතක්. ඉතින් ඒ පළාතට ඇම්බියුලන්ස් පොලිසිය ඔක්කොම ඇවිල්ලා මේ මිනිස්සුන්ව බේරගන්න සිද්ධියකින් තමයි මේ කතාව පටන් ගන්නෙ. ඉතින් මෙතනට කොහොම හරි ඇම්බියුලන්ස්ුයි පොලිසිය අය ගොඩක් ඇවිල්ලා මේ පිරිසව බේරගන්නවා නායකට ලක් වෙච්ච පිරිස. ඉතින් එතකොට එක පොලිසිය එක්කෙනෙක් හිටන් ඉද්දී යාට සද්දයක් ඇහෙනවා එක තැනකින් බේරගන්න කියලා කෑ ගහනවා. පස්සේ එයා බලද්දී මේ ජිප් එකක් පෙරලා තියෙනවා. ඒක ඇතුලේ මිනිස්සු හිර වෙච්ච මිනිස්සු ටිකක් ඉන්නවා. එයා ජිප් එක ළඟට ගිහිල්ලා ජිප් එකේ තියෙන කොල්රොඩු ටික අයින් කරලා ඒකින් ඇතුලේ ඉන්න මිනිස්සුන්ව බේරගන්නවා. ඉතින් කොහොම හරි මේ පොලිස් නිලධාරියා මෙතනින් එන්න හදද්දී ආයෙත් පාරක් ටෝච් එක ගහලා බලනවා ජිප් එක ඇතුලේ දිහා. බලද්දී මේ පොලිස් නිලධාරියා පුදුම දෙයක් දකිනවා. ඒතකොට මේ පොලිස් නිලධාරියා සර් කියලා කෑ ගහනවා. ඉතින් මොකක්ද මේ දැක්කේ කියලා මෙතනදි පෙන්වන්නේ නැහැ. මොකද මේ කෑල්ල සම්බන්ධයෙන් මේ නායම සිද්ධිය සම්බන්ධයෙන් මේ කතාව අවසානට. ඉතින් අපි අවසාන හරියදී බලමු මොකක්ද මේ දැක්කේ කියලා. ඉතින් මේ කතාව පටන් ගන්නේ මෝහන් ලාලුයි තවත් පූජකයෝ 4 දෙනෙකුයි සබරිමාලා කියලා තියෙන මේ පන්සල බලන්න ගිහිල්ලා එන ගමනකින් තමයි. මෙතනදී මෝහන් ලාල්ගේ මේ චරිතයේදී මේ කතාවේදී මේ නම වෙන්නේ ෂන්මුගම්. හැබැයි මෝහන් ලාල්ට බෙන්ස් කියලා තමයි කියන්නේ ගොඩක් අය ෂන්මුගම් කියන නමට වැඩිය. ඉතින් මේගොල්ලෝ මේ 4 දෙනා මහරෑ සබරිමාලා කියන පන්සලේ වැඳ පුදාගෙන එන සිද්ධියකින් තමයි කතාව පටන් ගන්නෙ. මේ 4 දෙනා එන්නේ කළු ඇම්බැස්ඩර් කාර් එක. ඒක අයිති මේ ෂන්මුගන්ට. ෂන්මුගම් කියන්නේ මෝහන් ලාල්ට. මෝහන් ලාල් තමයි කාර් එක අයිති. ෂන්මුගම් සාමාන්‍යයෙන් කරන්නේ හයර් දුවන එක. පික්මී වගේ එයත් කරන්නේ එක එක හයර්ස් දුවන එක තමයි යාගේ රැකියාව. ෂන්මුගම් මේ 4 දෙනාත් එක්ක ඇවිල්ලා පන්සලේ ඉඳලා ඇවිල්ලා ඒ 4 දෙනාව දාලා තමන්ගේ පුතත් එක්ක ආයේ ගෙදරෙන සිද්ධියකින් තමයි මේක පටන් ගන්න. ඉතින් එතනදී පෙන්නනවා මේගොල්ලොන්ගේ පවුලේ සිද්ධීන්. ඉතින් පවුල කොච්චර ආදරෙන් ඉන්නවද කියලා අර දිස්ත්‍රම් කියන ෆිල්ම් එකේ වගේම මේකත් මං කියවනේ ෆැමිලි කතාවක් කියලා. ඉතින් මේ පවුලත් ඒ පවුල වගේම එහෙන ආදරෙන් ඉන්න පවුලක්. මේ පවුලේ ඉන්නේ ෂන්මුගමුයි ෂන්මුගම් වයිෆුයි ළමයි දෙන්නයි පිරිමි ළමයි ගෑනු ළමයි. ඉතින් ඊළඟට මේ කතාව පෙන්වන්නේ ෂන්මුගම් කලින් මේ ඌබ රස්සාව කරන්න කලින් කරපු රස්සාව තමයි ෆිල්ම් වල සටන් ජවනිකා කරපු එක. ඉතින් මේ ඉන්නේ මේ මාස්ටර් තමයි මේ සටන් ජවනිකා පුරුදු කරලා කලින් ෆිල්ම් කරලා තියෙන්නේ. කොහොම හරි පස්සේ ෂන්මුගම්ගේ යාළුවා සටන් ජවනිකා කරද්දි නැති වෙනවා. ඒ හින්දා ෂන්මුගම්ට ඒ සටන් ජවනිකා වලින් අයින් වෙන්න සිද්ධ වෙනවා. මේ කතාව කියන්නේ ඇත්තට මේ කතාව අවසාන හරියදී වගේ. මේ මාස්ටර් ඇත්තට මේ වෙලාවෙදි රෝගාතුර වෙලා ඉන්නේ ටිකක්. මේ මාස්ටර් කතා කරලා බලලා ෂන්මුගම්ගේ සෝදුක් කියසලා ෂන්මුගම්ත් ඉතින් ආනා මාස්ටර්ගෙන් කොහොමද සැප දුක් කරාමේ අහලා මම මාස්ටර් හම්බෙන්නේ නැන්නම් පුළුවන් තරම් ඉක්මනට මේ ටිකේ මට වැඩ එහෙම කියලා කියනවා. මේ ඉන්නේ පවි ෂන්මුගම්ගේ ළමයා. ඇත්තරම කිව්වොත් මේ ෂන්මුගම්ගේම ළමයා නෙමේ. ඒක කතාව අවසාන හරියදී ඔයගොල්ලන්ට මම කියන්නම්. මේ කතාව ඒ කැලල පෙන්නද්දි ඉතින් කොහොම හරි පවි එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක එනවා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ ගෙදර පවිලා ගෙදරට තමයි එන්නේ. යාළුවෝ කට්ටිය මේ කාර් එක දැකලා මේ කාර් එකට සෑහෙන කැමති වෙනවා. මේක බ්ලැක් ඇම්බැසර් කාර් එකක්. ඉතින් කොහොමරි පවිට මේ කාර් එකේ එච්චර වටිනාකමක් නැහැ. පවි කියන්නේ මේක පරණ කාර් එකක් මෙහෙමයි කියලා. ඉතින් ෂන්මුගම්ට මේ කාර් එක ඇත්තටම දෙවියෙක් වගේ. ෂන්මුගම් මේ කාර් එක හැමදාම හොදලා පිහදාලා කරලා මාර ආදරෙන් මේ කාර් එක බලා ගන්නවා. කොහොමරි අර ආපු යාළුවන්ට මේ කාර් එක යාළුවෙක් ඉන්නවා. යාළුවට මේ ඉන්න යාළුවා. ඒ යාළුවට මේ කාර් එක හෙන මාර ලොකු කාර් එකක්. ඒ යාළුවා මේ කාර් එකට සෑහෙන ආස වෙනවා. ෂන්මුගම් කියන්නේ බෙන්ස් මේ කට්ටියව ගෙදර දාගෙන ඇවිල්ලා කන්න බොන්න දීලා ඒ සංග්‍රහ ටික කරනවා. ඒ සංග්‍රහ කරන අතරතුර ෂන්මුගම්ගේ යාළුවෙක් කියලා ෂන්මුගම්ට බොන්න යන්න කතා කරනවා. පස්සේ කොහොම හරි ෂන්මුගම් එළියට ගිහිල්ලා යාළුවොත් එක්ක බයික් එකේ නැගලා බොන්න යනවා. බොන්න ගිහිල්ලා බාර් එකට ගිහිල්ලා ඕන අරක්කු වරාමේ අරගෙන එළියට එද්දි දකින්නවා ෂන්මුගම් දකින්නවා තමන්ගේ කාර් එක මාර වේගකින් කඩාගෙන යනවා පාරේ. පස්සේ කොහොම හරි ෂන්මුගම්ගේ යාළුවා කියනවා අර වාගේ කාර් එක වගේ කාර් එකක් පාරේ යනවා කියලා. ෂන්මුගම් කියනවා ඒ වගේ නෙමෙයි මගේ තමයි ඒ කාර් එක කියලා. පස්සේ බෑනම් බලද්දි අර කාර් එකට කැමති වෙච්ච පවිගේ යාළුවෝ ඒ කාර් එක කිදිරින් අරගෙන එලවගෙන යනවා. යාළුවෝ පවිවයි අනිත් යාළුවෝ දෙන්නවත් පිටිපස්සේ දාගෙන. පස්සේ කොහොම හරි ෂන්මුගම් මාර වේගෙන් ඒ කාර් එක පිටිපස්සේ අර බයික් එකෙන් පන්නගෙන ගිහිල්ලා
කාර් එක ඉස්සරහට කරලා නතර කරනවා. හැබැයි නතර කරගද්දිම අර පවීගේ පැදපු යාළුවා අතින් කාර් එක අයිනේ තියෙන කණුවක හැප්පිලා තමයි නතර වෙන්නේ. ඉතින් මෙතනදී ෂණ්මුගම් බයික් එකෙන් බහැපු ගමන්ම පවීට කම්මුල් පාරක් ගහනවා අර තිබ්බ තරහට. මොකද මේගොල්ලෝ කාර් එකේ පැය කිලෝමීටර් 110කටත් වැඩිය වේගෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම තමයි මේ කතාවේ කියන්නේ. ඉතින් ඒ හින්දා බහැපු ගමන්ම කම්මුල් පාරක් ගහනවා අර තිබ්බ තරහට ඔක්කොමනත් එක්ක. ඊට පස්සේ ෂණ්මුගම් බලද්දි කාර් එක ඉස්සරහා කැඩිලා තියෙනවා. පස්සේ ෂණ්මුගම් කොහොම හරි කාර් එකත් අරගෙන එයාගේ ගරාජ් එකට යනවා. මේ ගරාජ් එකේ ඉන්නේ ෂණ්මුගම්ගේ යාළුවෝ. ඒ කාලේ ඉඳලා ආශ්‍රය කරපු යාළුවෝ. ඉතින් ෂණ්මුගම් වාහනේ ගරාජ් එකට හදන්න දාලා යාළුවත් එක්ක කියනවා මෙහෙමයි මම පුතාට ගැහුවා. ෂණ්මුගම්ට ඇත්තට මේකට හිතට අවුල්. මොකද ෂණ්මුගම් මේ කතා විදිහට මේ තමයි පළවෙනි වතාවට පුතාට පාරක් ගහන්නේ. ඉතින් ඊට පස්සේ ෂණ්මුගම් ගරාජ් එකේ ඉඳගෙනම පුතාට වොයිස් මැසේජ් දාලා බලනවා, කෝල් ආන්සර් කරන්න කියනවා. අර පුතා ඒ ඔක්කොම ටික බලලා පුතා ආයෙත් සද්දයක් වත් නැතුව රිප්ලයි නොදා ඉන්නවා. ඉතින් ඔය අතරේ තමයි ෂණ්මුගම්ට කෝල් එකක් එන්නේ. අර මං ඉස්සෙල්ලා කියපු මාස්ටර් ඉන්නේ සටන් ක්‍රම ඉගෙනන මාස්ටර්. ඇත්තට මේ මාස්ටර් නැති වෙලා කියලා ෂණ්මුගම්ට කෝල් එකක් එනවා. ෂණ්මුගම්ට ඇත්තටම අදාහගන්න බැරි වෙනවා. මොකද දැන් එදාම තමයි කෝල් එක දීලා මාස්ටර් කතා කරේ ෂණ්මුගම් එක්ක. ඊට පස්සේ ටිකකින් කතා කරලා කියනවා මෙහෙම මාස්ටර් නැති වුණා කියලා. ෂණ්මුගම් කොහොම හරි එයාගේ ගරාජ් එකේ යාළුවෙක් එක්කම වාහනකින් ෂණ්මුගම්ගේ වාහනේ නැහැ. ෂණ්මුගම්ගේ වාහනේ හදන්න දාලා හින්දා ෂණ්මුගම් ගරාජ් එකේ යාළුවෙක්ගේ වාහනකින්ම මාස්ටර් බලන්න යනවා මලගෙදර. ෂණ්මුගම් ගිහිල්ලා මාස්ටර්ගේ අවසන් කටයුතු ටික කරලා ආයෙත් එනවා ට්‍රේන් එකේ නැගලා. ට්‍රේන් එකේ නැගලා ඇවිල්ලා ට්‍රේන් එකෙන් බැහැලා ඊට පස්සේ යාගේ තව යාළුවෙක් එක්ක තමයි බයික් එකේ එන්නේ. එද්දි ඒ යාළුවා කිසිම කතාවක්වත් නැතුව ෂණ්මුගම්ම වැඩි කතා බහක් නැතුව කෙලින්ම අරන් යන්නේ පොලිසියට බයික් එකේ. ෂණ්මුගම් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද එහෙමයි කියලා. හැබැයි කිසිම දෙයක් කියන්නේ නැහැ. ෂණ්මුගම්ම කෙලින්ම අරන් යන්නේ පොලිසියට. ඊට පස්සේ ෂණ්මුගම් එකපාරට දකිනවා තමන්ගේ වාහනේ පොලිසිය නතර කරලා තියෙනවා. ෂණ්මුගම් කලබල වෙලා අහනවා "අයි මොකක්ද උනේ ප්‍රශ්නේ මොකක්ද?" එහෙම ඇහුවට අර යාළුවෝ දෙන්නම කිසිම දෙයක් කියන්නේ නැහැ. යාළුවෝ දෙන්න මේ ෂණ්මුගම් පොලිසිය ඇතුළට අරන් යනවා. පොලිසිය ඇතුළට අරන් ගිහිල්ලා SIත් එක්ක කතා කරමු කියලා කියනවා. මේ ඉන්නේ SI බෙනි. ඉතින් කතා කරලා බලද්දි තමයි ෂණ්මුගම් සිද්ධිය දැනගන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ ෂණ්මුගම්ගේ වාහනේ අර ඕන කෑල්ලක් නැති වෙලා ඒ ගරාජ් එකේ වැඩ කර හිටපු කොල්ලා මේ ඉන්නේ කොල්ලා. මේ කොල්ලා ෂණ්මුගම්ගේ හොඳම යාළුවේ. ඉතින් මේ කොල්ලා ඒ කෑල්ලක් අරන් යන්න කාර් එකේ යද්දි කොහොම හරි පොලිසියෙන් අල්ලලා කාර් එකේ ගංජා තිබිලා. ඉතින් ඒ කොල්ලා මේ SIටත් හැලඟට පාරක් ගහලා තමයි පැනලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ තරහට SI වාහනේත් අරගෙන පොලිසියට ඇවිල්ලා දැන් වාහනේ රිලීස් කරන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ෂණ්මුගනුයි යාළුවෝ දෙන්නයි ඔක්කොම පොලිසිය SIට කියනවා මේක මේගොල්ලෝගේ වැරද්දක් නෙමෙයි. අරයාගේ වැරද්දක් අපි ඕන දඩයක් වුණත් ගෙවන්න. එහෙම කියන හැබැයි දැන් පොලිසිය එක්කනට අර තරහ තියෙන්නේ තමන්ගේ ඇහැට ගහපු එක. ඉතින් ඒ කොල්ලා හම්බෙනකන් දැන් පොලිසියේ SI මේක රිලීස් කරන්නේ නැහැ වාහනේ. ඉතින් ඔය අතරේ ආරංචියක් එනවා ෂණ්මුගම්ගේ යාළුවට මෙහෙම මේ අර කොල්ලා ගෙදර ඉන්නා කියලා. පස්සේ කොහොම හරි ෂණ්මුගමුයි යාළුවෝ කට්ටිය ඔක්කොම මේ කොල්ලා ගෙදරට ගිහිල්ලා බලද්දි ඒ කොල්ලා ගෙදරත් නැහැ. අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. අම්මයි තාත්තයි මේගොල්ලොන්ට බැනලා එලව ගන්නවා ගෙදරි. පස්සේ කොහොම හරි ආය ෂණ්මුගම් පොලිසියට එනවා. ෂණ්මුගම් පොලිසියට ඇවිල්ලා තව එයා අඳුරන තව ටිකක් ලොක් එක් වගේ එක්කෙනෙක් අරන් ඇවිල්ලා මේ කොහොම හරි වාහනේ රිලීස් කරගන්න බලනවා. ඉතින් මේකේ වාහනේ ඇත්තටම ගංජා තිබිලා තියෙන්නේ ග්‍රෑම් 500යි. ඉතින් ග්‍රෑම් 500 ගංජා ටිකකට ඇත්තටම නඩුවක් දාලා තියාගන්න බෑ කියලා තමයි මේ ෆිල්ම් එකේ කියන්නේ. ඉතින් ඒ වුණාට අර පොලිසිය එක්කෙනා Tamanට ගහපු තරහින් හින්දා මේ වාහනේ කොහොම හරි තියාගෙන ඉන්නවා. එයා කියනවා මේක අනිවාර්යෙන් උසාවියට ඉදිරිපත් කරනවා කියලා වාහනේ රිලීස් කරන්නෙම නැහැ. මෙතනදී ගංජා ග්‍රෑම් 850කට වැඩි අඩු නම් වාහනයක් එහෙම තියාගෙන ඉන්න බෑ කියලා තමයි තියෙන්නේ. එතකොට දැන් ග්‍රෑම් 500 තිබ්බේ උනාට වාහනේ රිලීස් කරන්න කැමති වෙන්නේ නැහැ කොහොමත්ම පොලිසිය. කොහොම හරි ඔය අතරේ ෂණ්මුගම්ගේ යාළුවෝ පොලිසිය එක්කෙනත් එක්ක කතා කරගෙද්දි මේ වාහනේ කොහොම හරි රිලීස් කරගන්න විදිය කතා කරගෙද්දි ඒ පොලිස්කාරයා යාළුවෝ ඔක්කොම කට්ටිය දකිනවා ෂණ්මුගම් වතුර බේසමක් ගෙනල්ලා අර දූවිලි වෙලා තියෙන වාහනේ පොලිසිය ඇතුළේදීම පොලිසිය එළිය නතර කරලා තියෙන වාහනේ හොදනවා. ඉතින් ඒකටත් අර බෙනීට බෙනීට මල පයින්නවා. මල පැනලා ගිහිල්ලා එතනදී පොඩි රණ්ඩුවක් එනවා. එතනදී බෙනි ෂණ්මුගම්ගේ කොළයකින් අල්ලනවා. එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ කොහොම හරි බෙනිගේ පොලිස් නිලධාරියෝ ෂණ්මුගම්ගේ යාළුවෝ කට්ටිය මේ දෙන්නව බේරනවා. ඉතින් කොහොම හරි බේරුවට පස්සේ දැන් SI බෙනීට සෑහෙන කේන්ති ෂණ්මුගම් එක්කයි. ෂණ්මුගම්ට වාහනේ දෙන්නෙම නැහැ කියලා කියනවා. පස්සේ කොහොම හරි ෂණ්මුගම් පොලිසියෙන් එළියට ඇවිල්ලා එදාරා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඇඳේ නිදාගෙන ඉද්දිත් ෂණ්මුගම්ට මතක් වෙනවා තමන්ගේ වාහනේ නෑ තමන් ළඟ කියලා. ඇත්තටම තමන්ට වාහනේ දැන් ගන්නම ඕනේ. ඊට පස්සේ ඒ වෙලෙම ෂණ්මුගම් ආයෙත් ලෑස්ති වෙලා 3 wheel එකක් කතා කරගෙන පොලිසියට යනවා. ඒ මහරෑ. ඉතින් කොහොම හරි ෂණ්මුගම් පොලිසියට එද්දි ජෝර්ජ් සර් එදා ඇවිල්ලා ඉන්න. ජෝර්ජ් සර් කියන්නේ බෙනීට SI බෙනීට වැඩි පෝස්ට් එකක් ඉහළින් ඉන්න එක්කෙනයි පොලිසියේ.
පස්කුමරි ජෝසර්ට විස්තරය කියන සම්පූර්ණ සිද්ධිය මෙහෙම වුණා මගේ වාහනේ ගත්ත පොලිසියෙන් මෙහෙම ගංජා ප්‍රවාහනය කරලා තියෙනවා හැබැයි මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා ෂණ්මුගම් කියනවා මං වාහනේ අද හම්බෙනකම් පොලිසියෙන් යන්නේ නැහැ කියලා ඒක අර ගහ ගන්නවා වගේ නෙමෙයි කියන්නේ නිකන් යටත් පහත් ඉදිරි කියනවා මට වාහනේ හම්බෙනකම් මං පොලිසියෙන් යන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ජෝසර් ගිහිල්ලා බලලා පොලිසියේ ලිපිකරුගෙන් අහලා බලනවා මෙහෙම කේස් එක ෆයිල් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා කියනවා කේස් එක තාම ෆයිල් කරලා නැහැ කියලා. ඊට පස්සේ ජෝසර්ම බෙනීට කතා කරලා කියනවා මේ වාහනේ ඔයාගේ අතෙන්ම අරන් දෙන්න කියලා. දැන් බෙනීට මේකට තවත් ලැජ්ජයි. මොකද බෙනී දැන් වාහනේ දෙන්නේ නැහැ කියලා මම හිටියේ. යාගේ හැටත් පාරක් ඇදිලා තියෙන්නේ අර කොල්ලකින්. ඒ වුණාට දැන් ජෝසර් කියපින්ද වචනේ අහක දාන්නත් බැරි හින්දා බෙනීම ගිහිල්ලා බෙනීගේ අතින්ම වාහනේ අරගෙන යාඩ් එකකින් අරගෙන පොලිසිය ඉස්සරහට ගෙනල්ලා වාහනේ දෙනවා. බෙනී කොහොම හරි වාහනයෙන් බැහැලා ඉවර වෙලා එකපාරටම ජෝසර්ට කියනවා වාහනේ ෂණ්මුගම්ට දෙන්න බෑ කියලා. ඉතින් ජෝසර් අහනවා ඒ මොකද තරහ හිතේ තියාගෙන ඉන්න එපා. දැන් ওই වාහනේ දෙන්න. මේ ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමයි කියලා කියනවා ජෝසර්. එහෙම කියලා ජෝසර් යතුරු අරගෙන ෂණ්මුගම්ගේ අතර දෙනවා. බෙනීගේ අතින් යතුරු අරගෙන ෂණ්මුගම්ගේ අතට යතුරු දෙනවා. දුන්නාට පස්සේ ෂණ්මුගම් ගිහිල්ලා කාර් එක ළඟට ගිහිල්ලා වයිෆ්ට කෝල් එකක් කරන් කියනවා මට මෙහෙම වාහනේ හම්බුණා. මම ගෙදර එනවා කියලා. ඔය අතරේ ජෝසර්ුයි බෙනී කතා බහක් යනවා අර ෂණ්මුගම් කෝල් එක ගන්න අතරතුරේ. කතා බහ ගිහිල්ලා එකපාරටම ජෝසර් ෂණ්මුගම්ට කතා කරලා අහනවා ෂණ්මුගම් හයර් එකක් තියෙනවා අපි ගිහිල්ලෙමුද කියලා. ෂණ්මුගම් කොහොමද කරන්නේ හයර් යන එකනේ. ඉතින් දැන් මේ වෙලාවේ ෂණ්මුගම් අහනවා ෂණ්මුගම් හයර් එකක් තියෙනවා අපි ගිහිල්ලෙමුද කියලා. ෂණ්මුගම්ට දැන් බෑ කියන්නත් බෑ කාර් එක දැන් ෂණ්මුගම් හම්බෙච්ච ඉන්නේ. ෂණ්මුගම් කියනවා හරි එහෙනම් අපි ගිහිල්ලා එමු කියලා. ඊට පස්සේ කොහොම හරි ජෝසර්ුයි බෙනී දෙන්නම වාහනේ නැගලා ෂණ්මුගම් එක්කම යනවා. ෂණ්මුගම්ට කියන්නේ ජෝසර් ගිහිල්ලා පරිස්සමට එතන වැඩ ටික ඉවරලා මේ දෙන්නවා ගෙදරට ගෙනල්ලා දාන්න කියලා. ෂණ්මුගම් ඉතින් ඒකට කැමති වෙලා දැන් තුන්දෙනා එක්කම මගුල් ගෙදර යනවා. ඉතින් ඔය යන අතරතුරේ ජෝසර් විස්තර කතා කරනවා. ජෝසර් ඉස්සරහා සීට් එකේ ඉන්නේ මේ ෂණ්මුගම් එක්කම බෙනී පිටිපස්ස සීට් එකේ. ඉතින් ජෝජෝ ඇතර විස්තර කතා කරනවා ෂණ්මුගම් එක්කම. ෂණ්මුගම් පවුල් විස්තර කොහොමද? ෂණ්මුගම් කියනවා එයාලයි පවුලේ දුවයි පුතයි වයිෆුයි අය ඉන්නේ. ඉතින් ජෝර්ජ්ගේ පවුලෙත් ජෝර්ජ්රුයි දුවයි විතරයි ඉන්නේ. වයිෆ් මැරිලා අවුරුදු 5ක් වෙනවා කියලා කියනවා. මෙතනදී තමයි ෂණ්මුගම් කියන්නේ ෂණ්මුගම් ෆයිට් සීන් වල රඟපාපු එක්කෙනෙක්. ඊට පස්සේ ඒක අතහැරලා තමයි අර ස්ටන්ට් කර්මයත් එක්ක ෆයිට් කරපු යාළුවා නැති වෙච්ච හින්දා තමයි ඒක අතහැරලා ටැක්සි දුවන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ යාළුවගේ වයිෆ් තමයි ෂණ්මුගම් බැඳගෙන තියෙන්නේ. ඇත්තටම ඒක මේ වෙලේ නෙමෙයි ඒක අවසානට කියන්නේ. මගුල් ගෙදරට ඇවිල්ලා බහැලා ජෝර්ජ් මගුල් ගෙදර ඇතුළට යනවා. එතකොට බෙනී සරුත් බහිනවා. බෙනී සරුත් බහැලා ෂණ්මුගම් කියනවා මට මගුල් ගෙදර ඇතුළට එන්න බෑ මට ඉන්වයිට් කරලා නැති හින්දා කියලා. ඒනකොට දැන් බෙනීට තාමත් තරහ තියෙනවානේ. බෙනී කොහොම හරි වාහනේ අතුරු අරන් කියනවා ඇවිල්ලා මෙන්න මෙහෙටලා වාඩිලා ඉන්නේ කියලා. ඊට පස්සේ ෂණ්මුගම් බොන්නේ නැහැ. ජෝජුයි බෙනී දෙන්නම බීලා සිගරට් බීලා මේ ඔක්කොම ටික කළා. පාටි ඉවරලා කොහොම හරි වෙඩින් එක ඉවරලා ඇවිල්ලා ෂණ්මුගම්ට යන් කියලා කියනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේ ජෝර්ජ් ෂණ්මුගම්ට කියන්නේ මෙහෙමයි තව 6 එකක් තියෙනවා. අපි තව 6 එකක් තියෙනවා ඒක යන්. ඒ 6 කියන්නේ මේ කසාදේ කරපු PC ගේ දුර ගොවිපලක් තියෙනවා. අපි ඒකට යන් කියලා තමයි මේ 6 එකට කතා කරගන්නේ. පස්සේ ෂණ්මුගම්ට දෙවිලි බෑ කියන්නත් බෑ. මේකට හා කියන්න බෑ. මොකද ෂණ්මුගම්ට ඊට පස්සේ දවසේ උදේ එයා ඉස්කෝලේ ළමයි ගෙනින් දාන හය සර්විස් එකක් කරනවා. ඒක තියෙනවා. ඒනට දැන් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති හින්දා ෂණ්මුගම් හා යන් කියලා කියනවා. පස්සේ කොහොමද කට්ටියම මගුල් ගෙදරින් පිටත් වෙද්දි බෙනී අර PC වත් කතා කරගන්න. PCත් එනවා. ඊට පස්සේ බෙනී PC ජෝර්ජ් සරු තමයි මේ ගමන යන්නේ. ඉතින් බෙනී මේ ගමන යද්දී බොන්න කියලා අරක්කු බෝතල් අරන් මේක කාර් එක ඇතුළට දා ගන්නවා. හැබැයි ෂණ්මුගම් නම් කැමති නෑ අත්තර මේ කාර් එක ඇතුළේ බොනවට. ෂණ්මුගම් මේ කාර් එක මාර ආදරෙන් සහ ගෞරවයෙන් තමයි බලාගන්නේ. ඉතින් මේගොල්ලෝ කොහොම හරි අර ගොවිපලට යනවා කියන පාරට මහ පාරෙන් යනවා. මේක ඇත්තටම අර 18 වංගුව වගේ පාරක්. කොහොම හරි ඔය අතර ටිකක් දුර යද්දී වාහනේ හීට් වෙලා මේගොල්ලෝ වාහනේ නතර කරනවා. ඒ වාහන නතර කරාට පස්සෙත් බෙනී හදනවා මේ වාහනේ මට පදින්න ඕනි කියලා ගන්න. මොකද බෙනීගේ හිතේ තාමත් අර තරහ තියෙනවා මේ වාහනේ මෙයාට දුන්නානේ. මේ මම ගුටි කෑවා ඒ වුණාට මෙයාට කිසිම අගයක් නැහැ මේ වාහනේ හම්බුණා. ඒ කියන තරහ තියෙනවා. ඉතින් බෙනී ඔයලේ හදනවා මේ වාහනේ මම පදිනවා කියලා ගන්න. හැබැයි ෂණ්මුගම් කැමති වෙන්නේ නැහැ තමන්ගේ වාහනේ වෙන කාටවත් දෙන්න පදින්න. ඉතින් කොහොම හරි ෂණ්මුගම් කියනවා ජෝර්ජ් බලන්නකො මෙයාට වාහනේ පදින්න දෙන්න එපා මම පදින්න දෙන්නේ නැහැ එහෙම කාටවත් කියලා දෙපාර තුන් පාරක් කිව්වට පස්සේ ජෝර්ජ් කියනවා මේ බෙනී ඔන්නෝක දෙන්න ෂණ්මුගම්ට පදින්න කියලා. පස්සේ කොහොම හරි මේ කට්ටිය වාහනෙන් එතන වාහනේ මේ හීට් එක අඩු වුණාට පස්සේ වාහනෙන් ගමන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් දුර යද්දී මේගොල්ලොන්ට ඇහෙනවා කැලේ මැද්දේ ලොකු උත්සවයක් තියෙනවා. ඉතින් මේ උත්සවය අර දේවාලික උත්සවයක් වගේ ලොකු උත්සවයක්. පස්සේ කොහොම හරි ජෝර්ජ් කියනවා අපි එහෙනම් දේවාල උත්සවේ බලන්න යන් කියලා. දැන් අර
මේගොල්ලෝ ගොවිපලට යන්න ආපු සිද්ධිය නෙමේ දැන් මෙතන තියෙන්නේ. දැන් මේගොල්ලෝ දැන් අර උත්සවේ බලන්න යනවා කියලා පොඩ්ඩක් ඒ පාරෙන් ඉස්සරහට ගිහිල්ලා නෝමල් තාර පාරේ යද්දී ඒකින් ඉස්සරහට ගිහිල්ලා එකපාර කැලේ පාරක් ඇතුලෙන් දාලා යන් කියලා කියනවා. හැබැයි ෂණ්මුගම් කැමති වෙන්නේ නැහැ තමන්ගේ වාහනේ මේ කැලේ පාර ඇතුලෙන් දාන්න. මොකද මේක නෝමල් කාර් එකක් ජිප් එකක් නෙමෙයි හින්දා. ඒ වුණාට ජෝසර් කියනවා මේ කැලේ පාර ඇතුලෙන් දාලා අපි යන් ඉක්මනට කියලා කැලේ පාරට හරවනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මේ කැලේ පාරෙන් දාලා එන අමාරුවෙන්ම ෂණ්මුගම් වාහනේ අරගෙන යනවා. මොකද මේ වාහනේ ගස් ගල් මැද්දෙන් තමයි මේ කැලේ පාරේ අරන් යන්න තියෙන්නේ. සෑහෙන ගල් තියෙනවා. ඊට පස්සේ පොඩි පොඩි වතුර පාරවල් ලිය මැද්දෙනුත් වාහනේ අරන් යනවා. ඒ ෂණ්මුගම්ට කොහොම හරි අවසන් දෙපා වෙලා කියනවා මීට වැඩිය නම් මම අඩියක්වත් ඉස්සරහට මේ වාහනේ අරන් යන්නේ නැහැ. ඔයාලට ඕන නම් බහැලා පයින් යන්න කියලා කියනවා. ඊට පස්සේ කොහොම හරි එකපාරටම ජෝත්සර් හිමීට කතාවක් කියන්න පටන් ගන්නවා මෙතනට. ජෝත්සර් මෙහෙම කියනවා. ජෝත්සර් කියනවා අපි මේ සුදීෂ් කියන්නේ මේ PC යාගේ නංගිගේ කසාදෙට ගියා. කසාදෙට ගියාම කොහොම හරි නංගිගේ කලින් FI එකක් තියෙන කොල්ලෙක් ඒ කසාදෙට ඇවිල්ලා හිටිය. කලින් FI එකේ තියෙන කොල්ලා ඇවිල්ලා ඉඳලා ඒ කොල්ලා කොහොම හරි මේ නංගිගේ නිර්වත් ඡායාරූපය යාගේ ළඟ තියාගෙන මේ කසාදෙ කරන්න දෙන්න නැතුව තර්ජනය කරා. ඉතින් අපි යාව ඒ පොඩි කොල්ලව අපි කතා බහ කරමු කියලා රබර් කැලයක් මැද්දට අරන් ගියා. අරන් ගියාට පස්සේ සුදීෂ්ගේ තාත්තා, ඒ කියන්නේ කොල්ලගේ මේ PC ගේ නැත්තම් අර බඳින්න ඉන්න කෙල්ලගේ තාත්තගේ අතින් වැරදිලා පාරක් ඒ කොල්ලට වැදුනා. පස්සේ කොහොම හරි ඒ කොල්ලා මැරුණා. ඉතින් අපි ඒ කොල්ලව වලදාන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක මේ ජෝත්සර් හිමීට දැන් ෂණ්මුගම්ට කියනවා. හැබැයි මේ සිද්ධිය මේ වෙනකොට බෙනී අර ඉන්න PC සුදීෂුයි දන්නවා. මේ දන්නේ නැති ෂණ්මුගම් විතර. ෂණ්මුගම් කොහොම හරි ඊට පස්සේ කියනවා මේ මිනිය දාගෙන ආවේ ඔයාගේ මේ කායගේ ඩිගියේ කියලා. පස්සේ කොහොම හරි තමන්ගේ කායගේ ඩිගියේ දාගෙන ආවා කිව්වට පස්සේ බොඩි එකේ ෂණ්මුගම් තරහ යනවා. ෂණ්මුගම් තරහ ගිහිල්ලා ජෝත්සර්ගේ කොලයකින් අල්ලනවා තද කරලා. තද කරලා ඇල්ලුවට පස්සේ ජෝත්සර් අමුතු විදියට බැලුවට පස්සේ ෂණ්මුගම් කොලයකින් අතරනවා. ෂණ්මුගම් කාර් එකෙන් බැලලා ෂණ්මුගම් කියනවා මට ඊට එඩි කොහෙවත් යන්න බෑ. එමය කියලා ඊට පස්සේ ෂණ්මුගම් විරුද්ධ වෙච්ච හින්දා ජෝත්සර් කාර් එකෙන් බැලලා කියනවා ඔයා මේකට විරුද්ධ වුණොත් එහෙම ඔයාවත් මෙතන මරලා දාලා අපි පාඩු යනවා කියලා. ඊට පස්සේ කොහොම හරි ෂණ්මුගම් සද්දයක්වත් නැතුව පාඩු ඉන්නවා. සා ෂණ්මුගම් ඊට පස්සේ කාර් එකේ පිටිපස්සට නැගලා බෙනි කාර් එක එලවන්න පටන් ගන්නවා. බෙනිස කොහොම හරි ටිකක් දුර කාර් එක ඉස්සරහට පැදගෙන ගිහිල්ලා අයිනකින් නතර කරලා කාර් එකෙන් බහිනවා. බෙනිසරුයි ජෝජු සුදීෂුයි තුන්දෙනාම කාර් එකෙන් බැහැලා හැබැයි ෂණ්මුගම් කාර් එකෙන් බහින්න ෂණ්මුගම් කාර් එකටම වෙලා ඉන්න පිටිපස්සේ සීට් එකට වෙලා අර තුන්දෙනා කාර් එකෙන් බැහැලා බොඩි එක ගන්නවා. ඊට පස්සේ බොඩි එකත් අරගෙන ඒ තුන්දෙනා බොඩි එක වලදාන්න කියලා බොඩි එක අරන් යනවා. ඔය අතරතුරේ ওই පාරෙන් තව වාහනයකුත් වෙනවා. වාහනයක් ඇවිල්ලා හෝන් ගහලා මේ මෙයාලා කාර් එක පොඩ්ඩක් පාර මැද්දට අයිනම කළා නෙමෙයි නතර කළා තින් චුට්ටක් මැද්දට එන්න වගේ. ඒ හින්දා වාහනට යන්න බෑ මෙතන හරයි. පස්සේ එයා හෝන් ගහලා ඒ වාහනේ කොහොම හරි යනවා අයිනෙම අරගෙන. ඉතින් අර තුන්දෙනා ජෝසරුයි SI බෙනි සුදීෂුයි ගිහිල්ලා අර බොඩි එක වලදාලා කරලා ඒගොල්ලෝ ආයෙත් කාර් එකට එනවා. කාර් එකට ඇවිල්ලා එතන ඉඳලා ඊට පස්සේ එලවන්න ගන්නේ ෂණ්මුගම්. ඔහොම එන අතරතුරේ ජෝත්සර් ෂණ්මුගම්ගේ සාක්කුවට සල්ලි වගේ කුත් දානවා. ඒ කියන්නේ අර දැන් මේක කාටවත් නොකිය ඉන්න කියන එකෙන් අරමුණෙන් තමයි සල්ලි ටික මේ ජෝත්සර් ෂණ්මුගම්ගේ සාක්කුවට දාන්නේ. ඉතින් මෙතනින් පස්සේ එකපාරටම ෂණ්මුගම් ඊළඟ දවසේ උදේ තමන්ගේ ගේ ඉස්සර කායක පාක් කරන් ඉදි තමයි ඇහැරෙන්නේ. ඉතින් ෂණ්මුගම් කොහොම හරි ඇහැරෙන කාර් එක ඇතුලෙන්. පස්සේ ෂණ්මුගම් වාහනේ වෙලෙම එතන ස්ටාර්ට් කරගෙන චුට්ටක් ඉස්සරහට අරන් යනවා. අරන් යද්දි වයිෆ් එතකොට මිදුලතුක ගා ඉන්නවා. ෂණ්මුගම් හිමීට වාහනේ අරන් ගිහලා ඉස්සරහින් පාක් කළා. වාහනෙන් බහිනවා. බැස්සර තාම අර ෂොක් එක ඊයරා වෙච්ච දේ ෂොක් එක ෂණ්මුගම් හිතේ තියෙනවා. ඉතින් වයිෆ් බලලා මේ කතාවක්වත් නැත්තේ කියලා. ඔය අතරතුරේ ෂණ්මුගම්ගේ ගෙදර බල්ලත් දිගිය ළඟට ගිහිල්ලා බුරනවා ඉවරයක් නෑ ඉව කරනවා. ඒ දැන් අර ඊයරා මරපු බොඩි එකේ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා බල්ලා ඉව කරනවා බුරනවා ඉවරයක් නෑ. ෂණ්මුගම් ඊට පස්සේ වාහනේ පිටිපස්සට ගිහිල්ලා වාහනේ දිගිය ඇරලා බලනවා. දිගිය ඇරලා බැලුවට පස්සේ ලේ පාරක් තියෙනවා. කාපට් එක තියෙනවා. කාපට් එකේ ලේ පාරකුත් තියෙනවා. තව පර්ස් එකකුත් තියෙනවා. පස්සේ කොහොම හරි ෂණ්මුගම් පර්ස් එක මෙහෙම ඇරලා බලද්දිම ෂණ්මුගම්ගේ වයිෆ් එනවා ඇහිලා පරස් කාලා ෂණ්මුගම් පර්ස් එක විසි කරනවා කැලේට. ඒ කියන්නේ එතන ගෙදර මෙහා පැත්තට විසි කරනවා. පස්සේ වයිෆ් කොහමද ෂණ්මුගම්ට තේ එකක් ගෙනල්ලා දෙනවා. ෂණ්මුගම් තේ එක බීලා ගිහිල්ලා නාගෙන කරගෙන එනවා. ෂණ්මුගම්ට මොකද එදා උදේ 6 එකක් තියෙනවා ඉස්කෝල ළමයිව ගිහිල්ලා දාන්න. ඉස්කෝල ළමයිව 6 එක අරන් යනවා ෂණ්මුගම්. අර ඉස්කෝල ළමයිගේ 6 එක අරන් යද්දි ඉස්කෝලේ පොඩි ළමයි කියනවා කාර් එක ඇතුලෙන් අමුතු ගඳක් එනවා කියලා. ෂණ්මුගම් කොහොම හරි පස්සේ වැවක් අයින්ට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා කරලා කාර් එකේ ඔක්කොම ඩිගිය දොරවල් වැරලා තියෙන කාර් එකේ තියාගෙන වැවක් අයින් ටික වෙලා තියාගෙන ඉන්නවා. ඔය අතරතුරේ ෂණ්මුගම්ට කෝල් එනවා පොලිසියෙන්.
ජෝත්සගෙන බෙනිවිසයගෙනුයි හැබැ ශන්මුග මොනත් කොල් උස්සන්නෑ පසකොම ශන්මුගම පොලිසියට යනවා ඉතින් ශර්මුගම් පොලිසි රැද එදා පොලිසි CCTV කැමරා සෙට් කරනවලුතෙන් ශන්මුගම් ඉතින් ගිහිල්ලා කතා කරනවා බෙනි සරු ජෝසරු ශන්මුගම් යාල කාමට රංගිල කතා කරන කියන කෝල්ලාන්ස කරන්න කෝල්ලාන්ස කරනය මිස් කරන්න එපා කොල්ලනවා අනිවාරෙන් මාන්ස කරන්න ඕනේ හැබැ මේ සිද්ධිය කාටර එලි කෙනෙට් කියලා තිබොත්හෙම පවුලත් එක්කම ගිනි තියෙනවා කියලම තර්ජනය කරනවා ශන්මුගම්ට ඉතින් ඕකත් මතතින ශන්මුගම් ගේටෙන් එලියටෙදි දකිනවා අම්මයි තාත්තයි කෙනෙක් කෙනවා පොලිසිය තුළට ඒ එන්නේ අර ශන්මුගම්ගේ වාහනේ ගංජ කේස් එක හින්ද උස්සපු ළමයාගේ අම්මයි තාත්තයි තමයි එන්නේ ඉතින් ශන්මුගම්ට ඒකත් මතක්න ශන්මුගම් දැන් ඇත්තරම හිතන්නේ දැන් ඒ ළමයා තමයි මේ මරලා තියෙන්නේ කියලා ඒ ළමයා මරලා මේ නොකිය ඉන්නවා කියලා ශන්මුගම්ට හිතෙනවා ඉතින් ඊට පස්සේ කතාව කෙලින්ම පෙන්වන්නේ ශන්මුගම් දැන් ශන්මුගම්ගේ ළමයා පාවි තාමත් කතාවක් නෑ ශන්මුගම් එක්ක අර ශන්මුගම් මුලින්ම අර කාර් කැඩිච්ච ඉන්න කම්මුලට ගහපු දවසේ ඉඳලා තාම කතාවක් නෑ ඊට පස්සේ ශන්මුගම් කතාවක්වත් නැති ශන්මුගම් යන හොස්ටල් එකට බලන්න ළමයා කෝ කියලා පාවි කෝ කියලා බලන්න ගිහිල්ලා මේ ටිකේ තද වැස්ස ඉතින් හොස්ටල් එකේ රෙජිස්ටර් එකේ මාක් කරලා තියෙනවා මෙහෙම රෙජිස්ටර් එකේ මාක් කරලා පාවිගේ යාළුවෝ කට්ටිය කොහෙරි ගිහිල්ලා ඉතින් ශන්මුගම් ඊට පස්සේ කොහොම හරි ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දානවා පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දානවා පාවි මෙහෙම ආගියතක් නැහැ කියලා එතකොට එන්නේ ජෝජුයි බෙනි ඉන්න පොලිසියට ඉතින් මේගොල්ලෝගේ පොලිසියට පොලිස් ස්ටේෂන් එකට ඉතින් ආවම ජෝසර් කියනවා ඔය කොහෙරි ගිහිල්ලා ඉඳලෙයි ඔයත් මට උදව්වක් කරා ඉතින් මාත් ඒ හින්දා උදව් කරනවා ඔයා පැමිණිල්ල දාන්න අපි ඉගෙන බලන්නම් කියලා මොකද දැන් ශන්මුගම් ජෝර්ජ්ගේ සිද්ධිය කාටවත් කියන්නේ නැති හින්දා ජෝර්ජ් කියනවා ඉතින් අපිත් උදව් කරන්න ඕනේ හින්දා පැමිණිල්ලක් දාන්න කියලා පස්සේ කොහොම හරි ශන්මුගම් පැමිණිල්ලක් ලියලා දීලා එළියට ඇවිල්ලා කාර් එකට නගිනවා ශන්මුගම් ඇවිල්ලා කාර් එකට නැගලා යන්නේ අද්දිම දකිනවා ඒ යාඩ් එකේ තියෙනවා තමන්ගේ පුතාගේ පවිගේ බයික් එක තියෙනවා දකිනවා පල්සර් බයික් එක පස්සේ ඒ වෙලේ එතන බෙනී ඉන්න එස්ఐ බෙනීගෙන් අහනවා මේ පල්සර් බයික් එක කාගේද එහෙමයි කියලා එස්ఐ බෙනී කියනවා මේක මේ යාඩ් එකේ දැන් මාස ගාණක් ඉඳලා තියෙන බයික් එක එහෙම කියලා හැබැයි ශන්මුගම්ට මේ ගැන දැන් සෑහෙන සැකයි ශන්මුගම් ගෙදර ගිහිල්ලා අර තමන් එදා විසි කරපු පර්ස් එක ඩිගී තියලා විසි කරපු පර්ස් එක අරගෙන බලනවා අරගෙන බලද්දි ශන්මුගම් ෂොක් වෙනවා ශන්මුගම් දකින්නේ තමන්ගේ පුතා පවිගේ ඩෙන්ටි කාඩ් එකයි තමන්ගේ පුතාගේ පර්ස් එක තමයි දකින්නේ ශන්මුගම් මේ වෙලාවේ ශන්මුගම් ඊට පස්සේ ඒ වෙලෙම එතනම ෂොක් වෙලා වැටලා මහ වැස්සේ සෑහෙන අඬනවා ඉතින් ඊට පස්සේ ශන්මුගම් ඉස්සෙල්ලාම කරන්නේ අර PC සුදීෂ් අර කියන්නේ මේ බොඩි එක වලදාන්න ගියපු අර බෙනීසරුයි ජෝජු ඉනිමේ අනිත් එක්කෙනා නංගි කසාද දීපු එක්කෙනා ගෙදරට යනවා ගෙදරට ගිහිල්ලා එයාගෙන් අහනවා කවුද මේ බොඩි එකේ ඉන්නේ බොඩි එක කාගේද බොඩි එක වලදැම්ම එක්කෙනා අයිතිකාරයා කවුද කියලා උනාට එයා කියනවා එයා දන්නේ නැහැ එයා එහෙමයි කියලා මුකුත් කියන්නේ නැහැ පස්සේ කොහොම හරි එතනදී ශන්මුගම් ඒ සුදීෂ් කියන කෙනාව කිඩ්නැප් කරනවා ඒ පොලිසිය එක්කෙනාව දැන් අර කතාවේ මුලදී පෙන්නපු නාය ගියපු ප්‍රශ්නේ දැන් තමයි මතුවෙන්නේ ඉතින් ඔය වෙලේ පෙන්නනවා ඒ කන්ද නායන තැන පල්ලෙහා ජිප් එකක් නතර කරලා තියෙනවා ඉතින් ඒකේ මිනිස්සු කට්ටියක් ඒ ජිප් එක නැගලා යන්න හදද්දි මර කන්ද නායනවා නාය ගිහිල්ලා කොහොම හරි අර කට්ටිය ඇම්බියුලන්සුයි පොලිසියයි ඔක්කොම ඒ ජිප් එකේ ඉන්න අයවයි තව ඒ වටේ පිටවට ගෙවල් වල ඉන්න මිනිසුන් ඔය බේරගන්න එනවා අර කතාව මුලින් පෙන්නපු ටිකම තමයි මෙතනදි පෙන්නන්නේ ඉතින් මම කතාවේ මුලදී පටන් ගද්දි කිව්වනේ පොලිසිය එක්කෙනෙක් මේ වාහනේ ඇතුලේ තියෙන දේක් දැකලා ෂොක් වෙලා සර් කියලා කෑ ගහනවා කියලා. ඉතින් මෙතනෙත් තමයි ඒක හරියටම පෙන්නන්නේ. ඇත්තටම එයා දකින්නේ අර ජෝර්ජ් සරුයි PC SI බෙනී තුන්දෙනාම ගිහිල්ලා වලදාපු පාවිගේ. ඒ කියන්නේ ෂන්මුගම්ගේ පුතාගේ බොඩි එක මේ වාහනයක් ඇතුලේ තියෙනවා. නාය ගිහිල්ලා අර කන්ද උඩින් ඉඳලා පල්ලෙහාට ඒ බොඩි එක ඇවිල්ලා ගෝණියත් එක්ක මේ ගෝණිය පිටින් මේ බොඩි එක මේ වාහනේ ඇතුලේ තියෙනවා දකින්න පොලිසිය කෙනෙක්. ඊට පස්සේ සර් කියලා හයියෙන් කෑ ගහලා කතා කරලා කියනවා. මෙහෙම බොඩි එකක් තියෙනවා ඊට පස්සේ කොහොම හරි ඒක නිවුස් වල එහෙම දානවා මෙහෙම බොඩි එකක් හම්බුණා ඒක දවස් 4කටත් වැඩිය පරණයි එහෙමයි කියලා නිවුස් වල එහෙම දානවා ඉතින් ඔය අතරතුරේ ශන්මුගම් සුදීෂ්වත් අරගෙන සුදීෂ්ව පැහැරගෙන ගිහිල්ලා තියෙනවා එතකොට දැන් ඔය නාය ගියපු සිද්ධියත් එක්ක අර මේගොල්ලෝ මරපු බොඩි එකේ කතාව එළියට එනවා ඒතර ඕක දැනගන්නවා ජෝර්ජ් සරුයි SI බෙනී දෙන්නම ওই නිවුස් එක ආරංචි වෙනවා මෙහෙම බොඩි එකක් හම්බෙලා තියෙනවා කියලා ඊපස්සේ මේ නිවුස් එක ආරංචි වුණාට පස්සේ SI බෙනී ජෝර්ජ් සරුයි දෙන්නම කලබල වෙනවා. ඒකෙන් SI බෙනී තමයි ගොඩක්ම කලබල වෙන්නේ. ඔය අතරතුරේ මේ දෙන්න එක තැනකට එකතු වෙනවා SI බෙනී ජෝර්ජ් සරුයි. ඊට පස්සේ අහනවා අර PCව දැක්කද කියලා සුදීෂ්. ඊට පස්සේ සුදීෂ්ගෙන් කිසිම කෝල් වලට ආන්සර් එකක් නැහැ උත්තරයක් නැති හින්දා SI බෙනී සුදීෂ්ලා ගෙදරට ගිහලා සුදීෂ් හොයනවා. සුදීෂ් හොයද්දි සුදීෂ්ගේ තාත්තා කියනවා මෙහෙම මේ වගේ හැඩරුව තියෙන උස්ස මහතර ඇවුල වල තියෙන හැඩරුව තියෙන එක්කෙනෙක් ඇවිල්ලා සුදීෂ්ව කතා කරන්න කියලා එළියට අරන් ගියා. ඊට පස්සේ සුදීෂ් නැහැ කියලා. එතකොට බෙනී දැනගන්න SI බෙනී දැනගන්නවා මේ ඇවිල්ලා තියෙන්නේ ශන්මුගම් තමයි කියලා.
ඉතින් ජෝත්සරුත් දැනගන්න සුදීෂ් අරන් ගිහලා තියෙන ෂණ්මුගම් කියලා. ඒ හින්දා දැන් ෂණ්මුගම් පේන්නේ එළියටවත් එන්නේ නැති හින්දා සුදීෂ් අතර හැංගිලා තියෙන හින්දා ජෝත්ස පොඩි කපටි වැඩක් කරනවා. ජෝත්ස ෂණ්මුගම්ගේ ගෙදරට ගිහිල්ලා ගෙදර අයට කියනවා ගෙදර ඉන්නේ. එතකොට වයිෆුයි ළමයි දෙන්නයි ෂණ්මුගම්ගේ යාළුවොත් ඉන්නවා. ගෙදරට ගිහිල්ලා කියනවා මෙහෙම බොඩි එකක් නැති වෙලා තියෙනවා. දවස් 2-3ක් විතර පරණයිලු. බොඩි එකක් හම්බෙලා තියෙනවා. ඕගොල්ලොන්ගේ පුතා නැති වුණා කියලා ආරංචියක් තියෙනවා. ඇවිල්ලා බලලා බොඩි එක අඳුර ගන්න ඕගොල්ලොන්ගේ නම් කියලා කියනවා. එතකොට අරගොල්ලෝ ෂොක් වෙනවා ඇත්තටම. ජෝර්ජ් සර් මෙතනදී මේක කරන්නේ ෂණ්මුගම්ම හැංගිලා ඉන්න තැනින් එළියට ගන්න. එතකොට ගෙදර එයාට කතා කරලා ගෙදර එන්න කියන හින්දා තමයි ඒකට තමයි මේ ජෝර්ජ් සර් හදන්නේ. ඉතින් මේ වෙලාව පෙන්වන්නේ ෂණ්මුගම් සුදීෂ් අරන් ගිහිල්ලා වද දෙන්න හදන එකක්. ලොජ් එකකට අරන් ගිහිල්ලා සුදීෂ්ගෙන් ඇත්ත විස්තර එළියට ගන්න හදන එක. හැබැයි සුදීෂ් ඇත්තටම මේ කිසි දෙයක් දන්නේ නැහැ. සුදීෂ් දන්නෙත් ෂණ්මුගම් දන්න ටිකම තමයි. සුදීෂ් මේ කතාව දන්නේ බොඩි එකක් තියෙනවා කියලා එදා මගුල් ගෙදරදී වාහනට නගින්න කිව්ව වෙලේදී තමයි සුදීෂ් දන්නේ. සුදීෂ් මේ සිද්ධියට ඇත්තටම සම්බන්ධයක් නැහැ. මේ ඔක්කොම මුලින් ඉඳලා ප්ලෑන් කරලා තියෙන්නේ ජෝර්ජ් සර්ුයි එස්.අයි. බෙනී තමයි. පස්සේ කොහොම හරි මේ වෙලේ ෂණ්මුගම් සුදීෂ්ට වද දෙද්දී කෝල් එකක් අරන් ඒ වෙලෙම ජෝර්ජ් සර්ට කියනවා ඔයා මෙහෙම එන්න මම මෙතන ඉන්නේ. මේ හොටෙල් එකේ ඉන්නේ. ඔයා එන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ ජෝර්ජ් සර් හොටෙල් එකට යනවා. ඔය අතර ජෝර්ජ් සර් බෙනීට කියනවා පොලිසියට පවීගේ අම්මවයි දුවවයි ගෙනල්ලා ප්‍රශ්න කරන්න කියලා. ඒ ප්‍රශ්න කරන්න කියන්නේ ගගහ අහන්න කියනවා තමන්ගේ පුතාව තමන් මැරුවේ කොහොමද කියලා. එහෙම ප්‍රශ්න කියන මේ කතාව දැන් වෙනම පැත්තකට ගෙනියන්න තමයි ජෝර්ජ් සර් හදන්නේ. ජෝර්ජ් සර් ඔය කතාව කොහොම පොලිසිය වෙන්න දීලා ජෝර්ජ් සර් එනවා ෂණ්මුගම් ඉන්න තැනට. ෂණ්මුගම් අර PC හිර කරන් ඉන්න තැනට. ඇවිල්ලා එතනදී කියනවා මේ ඇයි ඔයා තමන්ගේ පුතාව මැරුවේ? මොකද දැන් මේ දෙවෙනි කසාදේ ළමයා තමයි පවී කියලා කියන්නේ. ඒ කියන්නේ ලලිත කියන්නේ ෂණ්මුගම්ගේ වයිෆ්ගේ කලින් කසාදේ ළමයා තමයි පවී කියන්නේ. ඒතකොට ජෝර්ජ් සර් දැන් කතාවක් හදන්නේ ෂණ්මුගම් තමන්ගේ දෙවෙනි කසාදේ ළමයාව මැරුවා. ඒ කියන්නේ පිරිමි ළමයා මැරුවා. එහෙමයි කියලා. ජෝර්ජ් සර් කොහොම හරි ඔය වෙලාව වෙනවා ෂණ්මුගම් ඉන්න ලොජ් එකට. අර PC වත් නතර කරන් ඉන්න තැනට. පස්සේ කොහොම හරි ඇවිල්ලා එතනදී ෂණ්මුගම් ජෝර්ජ් සර් ගහනවා. ෂණ්මුගම් ජෝර්ජ් සර් ගහ ගන්නවා. ජෝර්ජ් සර් හැබැයි තනියම නෙමෙයි ඉන්නේ. තව බෑකප් එකක් අරන් ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි පොලිසිය ඔක්කොම එකතු වෙලා ෂණ්මුගම් අරන් යනවා පොලිසියට. අරන් ගියම් පොලිසිය ඇතුලේදී එස්.අයි. බෙනී ඒ වෙලාවේදී ෂණ්මුගම්ගේ වයිෆ්ටයි ළමයිට හොඳටම ගහලා තියෙනවා. ඉතින් මෙතනදී ජෝර්ජ් සර් ෂණ්මුගම්ම පොලිසියට අරන් එනවා. අරන් ඇවිල්ලා ජෝර්ජ් සර් කතාවක් ගොතනවා. ඒ කතාව තමයි ෂණ්මුගම්ගේ දෙවෙනි කසාදේ ෂණ්මුගමේ ලලිතගේ ළමයා තමයි ගෑනු ළමයා. එතකොට එයාව දූෂණය කරා පාවි කියන ලලිතගේ පළවෙනි කසාදේ ළමයා. ඒ හින්දා සුළු පියා වෙච්ච ෂණ්මුගම් මේ ඒ පිරිමි ළමයාව මරලා ගිහිල්ලා වලදානවා කියන එක තමයි මෙතනදී ජෝර්ජ් සර්ගේ කතාව වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ෂණ්මුගම් පොලිසියට ගෙනාවට පස්සේ දැන් මේ කතාව තමයි ජෝර්ජ් සර් උසාවියේදී කියන්නේ ඉන්නේ. ෂණ්මුගම් පොලිසියට ගෙනාවට පස්සේ ෂණ්මුගම්ගේ වයිෆයි ඒ ගෑනු ළමයා පොලිසියෙන් ගෙදර යවනවා. මේ වෙලේ ෂණ්මුගම්ගේ යාළුවොත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලොත් වයිෆයි ළමයා අරන් ගෙදරට යනවා. ෂණ්මුගම් මෙදාරයි පොලිසියේ ඉන්නේ සිරබාරේ. ඊට පස්සේ දවසේ කොහොම හරි ෂණ්මුගම්ම උසාවියට ඉදිරිපත් කරනවා. ඉතින් ෂණ්මුගම්ම ඊට පස්සේ දවසේ උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියට ඉදිරිපත් කරාට පස්සේ පොලිසිය පැත්තෙන් කියන කතාව තමයි අර කර දූෂණය කරපු හින්දා සුළුපියා තමයි පුතාව මැරුවා කියලා. ෂණ්මුගම්ම දින 5ක් පොලිසිය නතර කරගෙන ප්‍රශ්න කරන්න පොලිසියට අරන් යනවා. ඊට පස්සේ දවසේ තියෙන්නේ මේ ජෝර්ජ් සර්ගේ විශ්‍රාම ගැනීමේ දවස්. ඉතින් එදා එයා DYSP කෙනෙක් විදිහට ප්‍රොමෝට් උසස් වෙනවා. උසස් වෙලා එයා විශ්‍රාම ගන්න දවස තමයි එදා තියෙන්නේ උත්සවේ. ඉතින් කොහොම හරි මෙතනදී ජෝර්ජ් සර් මේ උත්සවය ඉවරලා එස්.අයි. බෙනීව හම්බෙලා කියනවා අද කෑම්ප් එකක ඉඳලා මම පොලිසිය 5-6 දිනක් විතර වෙනවා ඔයාලගේ පොලිසියට. මොකද පොලිසිය තමයි ෂණ්මුගම්ම රඳවගෙන ඉන්නේ. දැන් ෂණ්මුගම්ට පාඩමක් උගන්වන්න තමයි ජෝර්ජ් සර් රත් ඕනේ. ඉතින් ඒ හින්දා පොලිස්කාරයෝ දැම්මලා ගස්සන්න තමයි යන්නේ. මෙහෙම පොලිසිය අය වෙනවා. ඔයා ඒ වැඩි ඉතුරු ටික බලා ගන්න කියලා. එස්.අයි. බෙනී රෑදා පොලිසිය කට්ටිය තවර පොලිසියෙන් 5-6 දිනක් කියනවා කියපු හින්දා තමන්ගේ පොලිසියෙන් ඔක්කොම ටික මුර සංචාරයටයි ගෙවල් වලටයි යවනවා. යවලා අර අලුතෙන් හයි කරපු CCTV කැමරා ටික ඔක්කොම ටික ඕෆ් කරනවා. ඔක්කොම කැමරා ඔක්කොම ටික ඕෆ් කරාට පස්සේ අර පොලිසියේ 6 දෙනෙක් විතර එනවා මේ පොලිසිය ඇතුළට. ඇවිල්ලා කෙලින් යන්නේ පල්ලෙහාට බේස්මන්ට් එකේ තමයි ෂණ්මුගම්ම හිර කරගෙන ඉන්නේ. ඊට පස්සේ එතනට ගිහිල්ලා එස්.අයි. බෙනිත් යනවා එතනට. ගිහිලිවලා කියනවා මැරෙන්න කලින් අවසාන වතාවට අහගන්න තමන්ගේ පුතාට වෙච්ච දේ කියලා. පස්සේ පාවිට වෙච්ච දේ කියනවා මේ වෙලාවේ බෙනි. පාවියදා පොලිසියෙන් අල්ලන් ඇවිල්ලා එයා මොකක් හරි කේස් එකකට ඇතුළට දාන්න බලන බොරුවට. ඒ කියන්නේ ගංජා හරි මොකක් හරි කේස් එකක්. ඊට පස්සේ කොහොම හරි
ජෝත්ස ඇවිල්ලා පාවිට ගහන හොඳරම පාවිට ගහන සීන ගත්තමයි පෙන්න්න එතනද මේ වෙලේදි හරියටම පාවිගේ වැරද්ද මොකක්ද කියල කියන්න පාවිගේ වැරද්ද හරියටම කියන්න අවසානද මොකක් හේතුව කින්දද පාවිට ගහන්න කියන එක පාවිට ගහනවා ජෝත්ස ගහන හොඳරම හෙල්මට් එකනුත් ගහනවා ගහ පාර පාවි මැදගෙන වැටෙනවා ඒවනට පාවි මැරෙන්න හැබැයි ජෝත්සරුයි බෙනි හිතන්නේ පාවි මැරුණ කියලා පස කොමරි පාවි ඇදැන් ඇද්දි දකිනවා පාවිට පණ තියෙනවා ඊට පස්සේ ජෝත්ස පාවිගිම ෂර්ට් එකෙන් උස්ම හිර කල්ලා පාවිය මරලා දානා මරලා ඉවරලා ඊට පස්සේ පාවිගේ බොඩි කරංගිල්ල කෙලින්ම දාන්නේ ෂන්මුගම්ගේ කාරගේ පිටිපස්සේ දිගියට ඔය කතාව කියලි උරණගම් අර පොලිසිය ටික ෂන්මුගම්ට ගහන්නවා ෂන්මුගම් ගහන්නේදී ෂන්මුගම් එයා ඔක්කොටම ගහනවා ගහලිවරලා එස්සයි බෙනීටත් හොඳරම ගහන දෙස්සයි බෙනීත් එක තමයි ලොකුම තරහ තියෙන්නේ එස්සයි බෙනීට හොඳරම ගහනවා එතකොට අර PC සුදීෂ් එළියට ගිහිල්ලා ඉන්නේ සුදීෂුත් යනවා මේ පොලිසිය ඇතුළට පොලිසිය ඇතුළේ සුදීෂ් දකිනවා මෙහෙම හොඳරම ගහනවා බෙනීට සුදීෂ් ඊට පස්සේ ඕක නතර කරන්න කියලා කියනවා ෂන්මුගම්ට සුදීෂ් ෂන්මුගම්ට ගහන්න මොකුත් නැහැ මොකද සුදීෂ්ටත් මේ වෙලාවේ තේරලා තියෙන්නේ ෂන්මුගම් හරි මේ බෙනී ජෝත්සරුයි වැරදි කියලා ඊට පස්සේ ෂන්මුගම් සුදීෂ්ට මේකෙන් පැත්තකට වෙලා ඉන්න කියලා බෙනීව ගහලා පායුව ඇදන් ගියා වගේ බිම දිගේ ඇදගෙන යනවා එස්සයි බෙනීවත් දෙන ගිහිල්ලා පායුව දිගියට දැම්මා වගේම බෙනීවත් දිගියට දාගන්නවා කාර් එකේ ඉතින් කොහොමරි කොහොම ෂන්මුගම් බෙනීට ගහලා වාහනේ දාගෙන නැද්දි ඕක ආරංචි වෙනවා ජෝර්ජ්ටයි ඔක්කොම පොලිසිය ඉන්න අයට මොකද දැන් පොලිසිය ඇතුලේ පොලිසිය ඇතුලේම පොලිසියයි සෑහෙන තෝගයකට ගහලා අරන් යද්දි පොලිසිය ඔක්කොම ආරංචි යනවනේ ඊට පස්සේ කොහොමරි ජෝර්ජ් සර්ුයි පොලිසිය ඔක්කොම එකතු වෙලා මේ වාහනේ හොයන්න විශේෂ කණ්ඩායමක් දානවා ඒ වුණාට වාහනේ හොයාගන්න වෙන්නේ නැහැ ඊට පස්සේ ජෝර්ජ් බැරිම තැන කරන්නේ ජෝර්ජ් යනවා ෂන්මුගම්ගේ ගෙදරට ගෙදරට ඇදී ෂන්මුගම්ගේ නෝනයි ළමයි තව ෂන්මුගම්ගේ යාළුවෝ ටිකක් ඉන්නවා හැබැයි ෂන්මුගම් නැහැ ඊට පස්සේ ජෝර්ජ් අනිත් ඔක්කොම එළියට යන්න කියලා ෂන්මුගම්ගේ වයිෆ්යි ෂන්මුගම්ගේ වයිෆ්ගේ දුවයි තියාගන්නවා ගේ ඇතුලේ තියාගෙන ඒ දෙන්නට හොඳටම ගහලා වද දීදී අහනවා ෂන්මුගම් කොහෙද කියලා ඒ උනට ඒ දෙන්න කියන්නේ නැහැ හැබැයි ෂන්මුගම් වයිෆ් කියනවා ඔයා හොයාගෙන අනිවාර්යෙන්ම ෂන්මුගම් මෙයි කියලා එතකොටම ෂන්මුගම්ගෙන් කෝල් එකක් එනවා කෝල් එක ආන්සර් කර බලනවා ජෝර්ජ් ආන්සර් කරලා බලයි ෂන්මුගම් කියනවා මේ ඔයාටත් වද වෙන්න දුවෙක් ඉන්නව නේද කියලා එතකොට ෂන්මුගම් ඉන්නේ ජෝර්ජ්ගේ ගෙදර ඉස්සරහා එයාගේ දුව දිහා බලාගෙන ඉතින් කොහමරි ඕකට කලබල වෙලා ජෝර්ජ් වාහනෙන් ගෙදර එනවා පුළුවන් තරම් වේගෙන් ඇවිල්ලා ගේ පුරාම හොයලා බලනවා තමන්ගේ දුවත් නැහැ ෂන්මුගමුත් නැහැ ගෙදරම හැබැයි ඊට පස්සේ දකිනවා ජෝර්ජ් දකිනවා වත්තේ ෂන්මුගම් කාර් එක නතර කරලා තියෙනවා පස්සේ කොහමරි ඒකේ ඊට පස්සේ දොර ඇරලා බලද්දී එස්සයි බෙනී මැරිලා ඉන්න ඒක ඇතුලේ ලේත් පෙරාගෙනම ඒත් එක්කම ෂන්මුගම් ඇවිල්ලා ජෝර්ජ්ට ගහනවා ඉතින් මේ වෙලාවෙත් ලොකු ෆයිට් එකක් යනවා ෂන්මුගමුයි ජෝර්ජ්රුයි අතරේ මේ වෙලාවේ ජෝර්ජ් ගුටි කන හොඳටම ගුටි කද්දිත් අහන්නේ කොමගේ දුව කියලා එතකොට ෂන්මුගම් කියන්නේ මගේ පුතා යවපු තැනටම දුවත් යවුවා කියලා එනවා ෂන්මුගම් ඇත්තට මෙතන දුව මරලා නැහැ දුව මේ ගහගන්න සිද්ධි ඔක්කොම ගේ ඇතුළේ ඉඳලා බලාගෙන ඉන්නවා ගහලා අවසානට කොහමරි ජෝර්ජ්ව මරලා දානවා මරලා දාලා කාර් එකේ ඩිකියට දාගෙන අරන් යනවා ඉතින් මෙතනදී ඇත්තම කතාව වෙන්නේ එතකොට තමයි ඇත්තම කතාව පෙන්වන්නේ මේ පාවි මොකටද මැරුවේ කියලා පාවි ඒ කාලේ ඇත්තටම ලව් කරලා තියෙනවා ජෝර්ජ්ගේ දුවට ජෝර්ජ්ගේ වයිෆ් නෑ අර වයිෆ් මැරලා අවුරුදු 5ක් දුවෙක් ඉන්නවා කියලා කිව්වනේ ජෝර්ජ්රුයි අර කට්ටියම කාර් එකේ යද්දීද ඉතින් ඒ දුවට ලව් කරලා තියෙනවා පාවි ඉතින් ඒ පවුල් පසුබිම් ගැලපෙන්නේ නැති හින්දා තමයි කුල ජාති ભેද ඉන්දියාවේ ඔක සෑහෙන තියෙනවා ඉතින් ඒ හින්දා තමයි පාවි ඇත්තටම මරලා තියෙන්නේ ජෝර්ජ් ඉතින් ඔතනින් කොහොම හරි ඔය කතා ඉවර වෙනවා ඊට පස්සේ පෙන්වන්නේ ෂන්මුගම්ම උසාවියට අරන් යන එක ෂන්මුගම් නෙවෙලේ මූණවත් වහන්න දෙන්නේ නැහැ තමන්ගේ ෂන්මුගම් වෙන ආඩම්බරෙන් කියන්නේ මම මගේ පුතාව මරපු එක්කෙනා මම මැරුවා කියලා ඉතින් ඔය කතාව කොහොම උතනින් ඉවර වෙනවා මේ කතාව අවසානට පෙන්නනවා ඉන්දියාවේ ඔය කුලමල ಜಾති ආගම් ප්‍රශ්න හින්දා අවුරුද්දකට 30000කට වැඩි පිරිසක් මැරෙනවා හැබැයි ඇත්තරම ආරංචි වෙන කේසස් ඒ කියන්නේ පොලිසියට වාර්තා වෙන කේස් තියෙන්නේ 25ක් 30ක් අතර කියලා. ඉතින් කොහොම හරි අදට ගෙනාපු තුඩරුම් කියන මූවි එක මේ විදිහට ඉවර වෙනවා. ඔයාලා වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න, වැරදි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. ඕගොල්ලන්ට මොන හරි මූවි එකක් ඕන නම් අනිවාර්යෙන් මේකත් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේ මූවිස් උත් අරන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක හම්බෙමු. සුබ දවසක්.